හායි කෝ මගේ පවුල කිව්වා ඔයාලට අනේ දැන් ඔයාලා මගේ පවුල වගේ. එන්නකෝ මාත් එක්ක හිතුමතේ කෑමක් හදන්න. හිතුමතේ කෑමක් කියන්නේ මේ ලෝකේ නැති මේ කියන්නේ මේ ලෝකේ තියෙන කෑම නෙමෙයි. මම මට හිතෙන විදිහට කෑම හැදුවා. බඩගින්නට ඉතින් එහෙම තමයි. මුලින් බිත්තර දෙකක් අරගෙන බිත්තර දෙක මම කඩාගෙන බෝල් එකට දැම්මා. මෙන්න මේ විදිහට ලස්සනට බෝල් එකට දැම්මා. ඊට පස්සේ දෙවෙනි බිත්තරෙත් අරගෙන ඒකත් කඩලා මෙන්න මේ විදිහට බෝල් එකට දැම්මා. තාම කඩන ගමන් තාම බෝල් එකට දැම්මේ නැහැ. කඩලා බෝල් එකට දැම්මා. ඊට පස්සේ මේ විදිය ලස්සනට දැම්මට පස්සේ මම මුලින්ම කළේ මොනවද දාපු එකද? ලුණු දාපු එක. මෙන්න මේ විදිය ලුණු, මිරිස් කුඩු, ඊට පස්සේ කෑලි මිරිස්, ඊට පස්සේ රතු ලුණු, නැවතත් රතු ලුණු, ඊට පස්සේ චීස් නම් කෑලි වලට කඩාගෙන තමයි මම දාගත්තේ. ඔක්කොම දැම්මට පස්සේ මම බිත්තර ගැහුවා. අර බිත්තර ගහනවා කියලා කියන්නේ මට ගහ ගන්න බැරි නිසා මම 100ට දුන්නා. 100 තමයි ඒක මට ගහලා දුන්නේ. මෙන්න මේ විදිහට ගහලා මෙහෙම ගහලා අන්තිමට අපිට පේස්ට් එක තමයි. මේක තමයි අන්තිමට අපිට පේස්ට් එක. පෑන් එකක් තිබ්බ රත් වෙන්න. ඊට පස්සේ පෑන් එකට තෙල් දාගත්තා. තෙල් ටික රත් වුණාට පස්සේ අර බිත්තර ටික දාගත්තා. බිත්තර අර අපි ගැහුව බිත්තර ටික පේස්ට් එක ඒක දාගත්තා. දාලා ටිකක් වෙලා යද්දි මෙහෙම තමයි ආවේ නිකන් පීට්සා එකක් වගේ. ඉතින් මේක රස බැලුවා. රස බැලුවම රහයි.